Ciao ළමයි කොහොමද ඔයාලට welcome to my YouTube channel. අද නම් ඔයාලට මම කෑම වීඩියෝ එකක් නෙමෙයි අරගෙන ආවේ. අපේ සිංහල කෑම වලට නැතුවම බැරි දෙයක් ගැන කතා කරන්න තමයි මම ආවේ. ඒ මොකද්ද? කරපිංචා. කරපිංචා විතරක් නෙමේ රම්පා ගස් හතරකුත් තියෙනවා. ගස් හතරයි තියෙන්නේ. බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ ආයෙත්. ලංකාවේ කඩෙන් ගිහින් ගන්නකම මේ පතික මට පාවිච්චි කරන්න හොඳටම පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ ප්ලාස්ටික් භාජනයකුයි ටිෂූස් පේපර්ස් ටිකකුත් විතරක් පමණයි. මේ ප්ලාස්ටික් භාජනයට මෙහෙම මේ ටිෂූ එක අපි දාගන්න ඕන එකටම. ඊට පස්සේ තමා මේකට අපි කරපිංච ටික දාන්නේ. මේ විදිහට ඔයාලට කරපිංච ටික දාගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ කොච්චරද මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙහෙම කරපිංච දාගත්ත භාජනයට රම්පා දාන්න ඕනේ ඊට පැත්තෙන් හරි. මම නම් දාන්නේ පැත්තෙන්. ඊට උඩින් හරි මේ විදිහට දාගන්න. ලොකු දෙයක් නැහැ ළමයි. බොහොම සිම්පල් වැඩක් මේක. මෙහෙම දාගෙන ඊට පස්සේ මේ අනිත් ටිෂූ එකකින් මේක උඩින් හොඳට වහන්න මෙහෙම. තද කරලා වහන්න. ඊට පස්සේ ඉතින් ඒක පියනෙන් මෙහෙම වහලා ෆ්‍රීසර් කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි මම අලුතෙන් හදපු පෙට්ටිය. කොච්චර කාලයකට තියාගන්න පුළුවන්ද කියලා බලමු. ඔයාලට පොඩි බඩුවක් කියන්නද? දැන් හරියටම සති 3කට කලින් මේ වගේ පෙට්ටියක් මම හැදුවා. තාම ඒක ෆ්‍රීසරේ තියෙනවා. අපි යන්න බලන්න ඒක කොහොමද තියෙන්නේ කියලා. යමු. මේ තියෙන්නේ සති 3කට කලින් මම හදපු කරපිංච පෙට්ටිය. ඔයාලට පේනව නේද? තාම අර වගේමයි. මම මේක ගත්ත විදිහටම තාමත් ඒ කොළ පාටටම හොඳටම තියෙනවා. දැම්මට කරපිංච පෙට්ටි දෙකක්ම තියෙනවා. ඉතින් ලොකු කාලයකට මට මේ පෙට්ටි දෙක ඇති. ආයෙත් කරපිංච නෑ ගියේ මට නහයෙන් අඬන්න ඕනේ අපේ හස්බන්ඩ්ට. අදට මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සද්ද ඇහෙනව නේද ඔයාලට? ඉතින් මෙයා නැගිටලා ඉන්නේ. මෙයා ගාවට යන්න එපා. දැන් මම එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. චාව්.